आयुबोवन तुलनात्मक पुවත් විමසුමේ ප්‍රමුඛයා සියපත නිවුසන් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් ඔබ හමු වන මම රෝහිත බණ්ඩාර ජයපත්ම. මුලින්ම අවධානයේ ප්‍රවෘත්ති සිරස්තල වෙත. 19 සම්මතයි ජනපතිගෙන් සහ අගමැතිගෙන් සියලු දෙනාට ස්තුතිය. සහනාධාර රැගත් තවත් ගුවන් යානයක් කටුනායකින් පිටත් වෙයි. ඥානසාර හිමියන් දේශපාලනයට කත්මණ්ඩු අගනුවර පිහිටීම වෙනස් වෙයි. දැන් පුවත් සවිස්තරාත්මකව 19 වන අනුක්‍රම ව්‍යවස්ථා සංශෝධන සහිතව 3/2 බහුතරයකින් ඊයේ පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. දින දෙකක් පුරාවට පැවතීම විවාදයේ දෙවනවර කියවීමේ ඡන්ද විමසීමේදී පනතට පක්ෂව ඡන්ද 215ක් ලැබුණ අතර නිදහස් සන්ධාන මන්ත්‍රී සරත් වීරසේකර මහතා මීට විරුද්ධව ඡන්දය භාවිතා කළා. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මන්ත්‍රී අජිත් කුමාර ඡන්ද දීමෙන් වැළකී සිටියා. දෙවනවර කියවීමේදී ඡන්ද විමසීම සිදු කරන අවස්ථාවේදී සභාවේ නොසිටි මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 7ක්. පනත් කෙටුම්පතට අදාළව දෙවනවර කියවීමේ ඡන්ද විමසීමේදී පක්ෂව ඡන්ද 212ක් ලැබුණ අතර සරත් වීරසේකර මන්ත්‍රීවරයාද එහිදී විපක්ෂව ඡන්දය භාවිතා කළා. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අජිත් කුමාර මන්ත්‍රීවරයා පෙර පරිදිම ඡන්දය දීමෙන් වැළකී සිටියා. එම අවස්ථාවට සභාවට පැමිණ නොසිටි මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 10ක්. දෙවනවර කියවීමේ ඡන්ද විමසීමේ අවස්ථාවේදී ඡන්දය භාවිතා කර පසුව තුන්වනවර කියවීමේ අවස්ථාවේ ඡන්ද විමසීමේදී හිටපු අග්‍රාමාත්‍යවරුන් වන දීමු ජයරත්න සහ රත්නසිරි වික්‍රමනායක මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රභා ගණේෂන්ද සභාවේ සිටියේ නැහැ. කෙසේ වෙතත් ජාතික හෙළවරුමේ එල්ලාවල මේදානන්ද හිමි නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් වන කෙහෙලිය රඹුක්වැල්ල ජගත් බාලසූරිය ජනක බණ්ඩාර සහ දෙමළ සන්ධාන මන්ත්‍රී විනයාගමූර්ති ඡන්ද විමසීම් දෙකම සිදු කරන අවස්ථාවේ සභාවේ සිටියේ නැහැ. ඕකේට අපි දීලා තියෙන්නේ මේ ව්‍යවස්ථාව සම්මත කළාම ඔක්කොම හරි. අපේ රටේ ඔක්කොම හරි මේක. ඒ තමයි මිනිස්සු පෙළපාලි යනවා, මේ කටවුට් ගන්නවා, බෝඩ් ගන්නවා. ඒ කියන්නේ කමක් නැහැ. ජනතාවගේ උනන්දුවක් ඇති කිරීම හොඳයි. නමුත් මේක සම්මත කළාම මිනිස්සු බලාපොරොත්තු වෙන අර විධායක ජනාධිපතිවරයා නැති වෙලා තියෙනවා. නෑ. යම් කිසි සීමාවක් වෙලා තියෙනවා අපි පිළිගන්න. ජනාධිපතිතුමාගේ කාලය අවුරුදු 5ට අඩු වෙලා තියෙනවා. තරම් කරන්න හැකි වාර ගණන අඩු වෙලා තියෙනවා. ඒ වගේම යම් පත් කිරීමට තිබුණ අයිතිය නැති වෙලා තියෙනවා කොමිෂන් වලට. එවැනි යම් පියවර කීපයක් තියෙනවා. ඒක නිසා තමයි අපි අත්ත වශයෙන්ම සහයෝගය දෙන්නේ. මේ විවස්ථාදායක සභාව තුල අගමැතිතුමත් ඉන්නවා. කතානායකතුමත් ඉන්නවා. විපක්ෂ නායකතුමත් ඉන්නවා. ජනාධිපතිතුමාගේ නියෝජිතයෙකුත් ඉන්නවා. එතකොට පාර්ලිමේන්තුවේ අවශ්‍යතාවය මම විශ්වාස කරනවා ඒ තුන්දෙනා විවස්ථාදායක සභාව තුල සිටීමෙන් පාර්ලිමේන්තුවේ අවශ්‍යතාවය ඉෂ්ට වෙනවා. මේ සංශෝධනයේ මේ රටේ ජනතාව අපේක්ෂා කරන ලද ප්‍රජාතන්ත්‍රවාදී දිශාට ශක්තිමත් පියවරක් අවශ්‍ය ප්‍රමාණයෙන් ලබා දීලා නැහැ. මේට වඩා ප්‍රබුද්ධ විවස්ථා සංශෝධනයක් අපේ පාර්ලිමේන්තුවට ගෙන යුතු තිබුණා. නමුත් තිබුණු එකට වඩා නිකන් ඉන්නවට වඩා අහලා ගියත් ඇති වගේ උන්න හැටියට මලත් නේ ඒ වගේ යම් ප්‍රතිසංස්කර ප්‍රමාණයක් තිබෙනවා. ඒ ප්‍රතිසංස්කරණනේ මේ සංශෝධනයේ සම්මත කරගත යුතුයි. 1978 ජයවර්ධන ජනාධිපතිවරයා මේ කුරිරු ව්‍යවස්ථාව ගේන වෙලාවේ හයිඩ් පාර්ක් පිටියේ තියෙන පාර අවුරලා අපි එදා වාමාංශික එක්සත් පෙරමුණේ විදියට වාඩි වුණා. අද වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා හරිනම් මට වඩා ඉදිරියෙන් මේ 19 වෙනි සංශෝධන කරවුර දීලා මේක සම්මත කරගන්නට ලෑස්ති වෙන්නට. ඒකට පොඩි එහෙම්ෙන් අනමුරිච්චි ගහන්න හදලා විරුද්ධව කතා කරලා ද්‍රෝහියෙක් වෙන්නේ නැතුව මේ අවසාන කාලෙදී මේ ස්වර්ණමය අවස්ථාව අත් දෙකෙන්ම බදාගෙන ගත යුතු අවස්ථාවකයි තමයි. මොකද්ද බලය අවශ්‍ය කරන්න කියන්නේ? එකක් තමයි ජනාධිපතිවරයාට තියෙන මුක්තිය අයින් කිරීම. දෙක තමයි පාර්ලිමේන්තුවට වග කියන්න ඕනේ. එදා පාර්ලිමේන්තුවට වග කියන්න බෑ. මහින්ද රා කියනකොටම පොයින්ට් ඔෆ් ඕඩර් කියනවා නවත්තනවා කතාව. චන්ද්‍රිකා කූ කියනකොට නවත්තනවා කතාව. කතා කරන්නවත් බෑ ජනාධිපතිවරයාගේ. ඒ තරම් උත්තරීතර මහානායක ආමතුරු කෙනෙක් ජනාධිපති ධූරේ ඉන්නේ. මොකද පව් සිද්ධ වෙනවා. අලුත් යෝජනාවේ මොකද්ද? ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වග කියනවා විතරක් නෙවෙයි පාර්ලිමේන්තුවට උත්තර දිය යුතුයි. මේ ස්වාධීන කොමිෂන් සභා පත් කරනකොට විවස්ථාදායක සභාවට මේ ගරු සභාවේ කුමන මතයක් දරුවක් අපි තමුන්නාන්සේලා මහජන නියෝජිතයෝ. මහජන නියෝජිතයන්ට තියෙන අයිතිය රාජ්‍ය නොවන සංවිධානවල පිටට ගෙනියන්න දෙන්න එපා. පක්කේශෝත්ති සරවණ මුත්තු ශිරානි බණ්ඩාරනායක මැතිණිය මාදුරුවාවේ සෝබිත හාමුදුරුව පත් වුණාට කමන්නේ. අපිට අඩු ගානේ මේ මර්ධනය එනකොට උන්නාන්සේත් එක්ක වෙඩි කාපු උන්නාන්සේත් එක්ක පෙළපාලි කිය මේ ආණ්ඩුව මරන්න එනකොට හැංගෙන්නවත් යන්න පුළුවන් පන්සලකට නාග විහාරයට එන්න පුළුවන් නිසා අපිට උන්නාන්සේ විවස්ථාදායක සභාවට පත් කිරීම ගැන ප්‍රශ්නයක්
නෑ. නමුත් අනිත් පක්කේ ෂෝත්තිලා අර ෂෝත්තිලා මේ ෂෝත්තිලා දාලා මේක සොත්ති උපාලි මේ අරේ මේ දායිද දන්නේ මේ යටතේ. මේ රටේ ජනතාවට සිද්ධ වෙනවා මේ අත උස්සන්නේ නැති අය ජනතා ද්‍රෝහීන් විදියට සලකලා ඊළඟ මැතිවරණ වෙනකොට දේශපාලන කුණුබක්කයට යන සිද්ධ වෙනවා ඒක වළක්වන්න බෑ. 3/2ක වැඩි බහුතර ඡන්දයකින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය සම්මත වීම ශ්‍රී ලංකා ජන සමාජයලත් ඓතිහාසික ජයග්‍රහණයක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. මේ සඳහා වූ අරගලය වසර 37ක් පමණ තිස්සේ අඛණ්ඩව සිදු කෙරුණු එකක් බවයි නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ. ආරම්භයේ සිටම මෙම අරගලයට සක්‍රියව දායක වූ සියලු දෙනාටද විශේෂයෙන්ම 19 වන සංශෝධනය සම්මත කිරීම සඳහා බලපෑම් කණ්ඩායම් ලෙස ක්‍රියා කළ මහා සංඝ රත්නයේ ප්‍රමුඛ සියලු ආගමික නායකින්ටද වෙනත් සියලු සක්‍රිය පුරවැසියන්ටද සිය ස්තුතිය පිරිනමන බව ජනාධිපතිවරයා පවසනවා. මෙම කෙටුම්පත සඳහා ඡන්දය ලබා දුන් සියලු මන්ත්‍රීවරුන්ට සහ දේශපාලන පක්ෂවලටද ස්තුතිය පළ කරන බවයි ජනාධිපතිවරයා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. ඉකුත් ජනාධිපතිවරණ පහකදීම ඒ සඳහා තරඟ කරන ලද අපේක්ෂකින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට පොරොන්දු ලබා දී ඇතැයි ජනාධිපතිවරයා සිහිපත් කරනවා. එහෙත් එම පොරොන්දු ප්‍රායෝගිකව ඉටු එකම අවස්ථාව මේ බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ. මෙහි ප්‍රතිඵලය අදටත් වඩා හෙට උපදින දරුවන් භුක්ති විඳිනු ඇතැයිද ජනාධිපතිවරයා පවසනවා. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සංශෝධන සහිතව සම්මත වීම ඓතිහාසික ජයග්‍රහණයක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කළා. ඊයේ රාත්‍රියේ පනත් කෙටුම්පත සම්මත වීමෙන් පසුව පාර්ලිමේන්තුව ඇමතු අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ මෙම ක්‍රියාවලියට උරදුන් සියලු දෙනාට ස්තුතිය පළ කරන බවයි. එහිදී අදහස් දැක්වූ විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා කියා සිටියේ 19 වන ව්‍යවස්ථා සංශෝධනයට මෙන්ම 20 වන සංශෝධනය සම්මත කර ගැනීම සඳහාද සහාය අපේක්ෂා කරන බවයි. භූකම්පනයෙන් විපතටපත් නේපාල ජනතාවට අවශ්‍ය සහන සේවා නිලධාරීන් හා අත්‍යවශ්‍ය භාණ්ඩ රැගත් තවත් ගුවන් යානයක් අද කත්මණ්ඩු නුවර බලා පිටත්ව ගියා. ආහාර, බෙහෙත් ද්‍රව්‍ය හා අත්‍යවශ්‍ය භාණ්ඩ සමග මෙම ගුවන් යානය පෙරවරු 8:15ට කටුනායක ගුවන්තොටුපළින් කත්මණ්ඩු නුවර බලා පිටත්ව ගිය බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය ප්‍රකාශ කළේ. මීට පෙරද මෙවැනිම සහන සේවා රැගත් ගුවන් යානයක් කත්මණ්ඩු නුවරට පිටත් වුණා. එය ඊයේ පස්වරුවේ යලි දිවයිනට පැමිණියේ නේපාලයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 43 දෙනෙකුද රැගෙනයි. නේපාලයේ රැඳී සිටින තවත් ශ්‍රී ලාංකිකයන් පිරිසක් ඉදිරියේදී ශ්‍රී ලංකාවට එවීමට නේපාලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සැලසුම් කර තිබෙනවා. අද පෙරවරුවේ පිටත් වූ ගුවන් යානය තුළ නාවික හමුදා බටපිරිස් 14ක්ද යුද හමුදා බටපිරිස් 89කින්ද සමන්විතයි. යුද හමුදා ජනමාධ්‍ය අධ්‍යක්ෂක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා ඒ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් පළ කළා. මේ අතර භූකම්පනයෙන් විපතටපත් නේපාල ජනතාවගේ හදිසි අවශ්‍යතා සපුරාලීම සඳහා විවිධ සංවිධානවලට සහ පුද්ගලයන්ට අදත් අවස්ථාව හිමි වෙනවා. මේ මාස 30 වෙනිදා සිට මේ 6 වෙනිදා දක්වා වූ සතිය ජාතික වෙසක් සතියක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර තිබෙනවා. මෙවර වෙසක් උත්සවයේ තේමා වී ඇත්තේ මෙත් සිතින් ගුණවඩමු යන්නයි. මේ අතර වෙසක් පොහොය නිමිත්තෙන් එළඹෙන මැයි මාස 3 සහ 4 දෙදින තුල සියලුම සුරාසැල්, මස් වෙළඳසැල්, රේස් බුකී, කැසිනෝ ශාලා සහ සමාජ ශාලා වසා දැමීමටද රජය තීරණය කර තිබෙනවා. එමෙන්ම එළඹෙන වෙසක් සමයේදී ජනතාව බෞද්ධ කොඩි භාවිතා කිරීමේදී ඊට අගෞරව නොවන ආකාරයෙන් ඒ යොදා ගන්නා ලෙස බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල් චන්ද්‍රප්‍රේම ගමගේ ඉල්ලීමක් කරනවා. විශේෂයෙන් බෞද්ධ කොඩිය දන්සැල් සඳහා භාවිතා කිරීමේදී වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කළේ. තවද බෞද්ධ කොඩි නිර්මාණය සඳහා මුද්‍රණ සිදු කරන ආයතන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ලියාපදිංචි කිරීම අනිවාර්ය කිරීමට එම අධිකාරිය සූදානම් වනවා. ප්‍රමිතියෙන් තොර බෞද්ධ කොඩි නිෂ්පාදනය සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මක කරන බවයි එම අධිකාරිය සභාපති රූමි මාර්ෂුක් අප ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පිටකොටුවේ ඊයේ සිදු කළ වැටලීමකින්ද ප්‍රමිතියෙන් තොර බෞද්ධ කොඩි 30000ක තොගයක් සොයාගත්තා. පසුගිය සතියේද මෙවැනි ප්‍රමිතියෙන් තොර බෞද්ධ කොඩි 5000ක් පිටකොටුවෙන් සොයාගෙන තිබුණා. දැන් කෙටි විරාමයක්. විරාමෙන් අනතුරුව තවත් දේශීය පුවත් බලාපොරොත්තු වන්න. නැවතත් දේශීය පුවත්.
ශ්‍රී ලංකා ආණ්ඩුවේ දිනසියේ වැඩසටහන අසාර්ථක වී ඇති බව ලෝක ප්‍රකට ඉකොනොමික්ස් සංගරාව ප්‍රකාශයට පත් කර තිබෙනවා. එම සංගරාව පෙන්වා දෙන ආකාරයට මෙම තත්ත්වයට ප්‍රධානතම හේතු වී ඇත්තේ රජය තුල සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල තම බලය තහවුරු කර ගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අසමත් වීමයි. ගත වූ දිනවලින් වැඩි කාලයක් වෙන් කිරීමට සිදු වූයේ ලබා දුන් බලය සමතුලිත කිරීමට අදාළ ක්‍රියාමාර්ග ගැනීමටද බව සඳහන් වනවා. මේ අතර මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස තේරීපත් වුවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පක්ෂ ආධාරකරුවන්ගේ සහාය ලැබීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇති බවද ඉකොනොමික්ස් සංගරාව පවසනවා. එමෙන්ම අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂක ජෙනරාල්වරිය ඉවත් කරන ලෙස ඉල්ලා කතානායකවරයාට පෙත්සමක් බහර දීමේ සිද්ධිය මෙම අසමතුලිත භාවය පෙන්වීමට කදිම නිදසුනක් බවයි එම සංගරාව ප්‍රකාශ කරන්නේ. ඇති වී තිබෙන තත්ත්වය මත පදනම්ව හැකි ඉක්මනින් පාර්ලිමේන්තුව විසිරුවා හැර මහා මැතිවරණයකට යාමට ජනාධිපතිවරයා කටයුතු කරනු ඇති බවද ඉකොනොමික්ස් සංගරාව අනාවරණය කරනවා. තමන් ඉදිරියේදී දේශපාලනයට පැමිණෙන බව බුදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩාත්තේ ඥානසාර හිමියන් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමුණුයි උන්වහන්සේ මේ බව සඳහන් කර ඇත්තේ. මේ වෙලාවේදී මතක් කරනවා මේ බලාපොරොත්තු දල්වගෙන හිටපු අපේ මිනිස්සුන්ට ඒ බලාපොරොත්තුෙන් මිදෙන්න එපා. මින් ඉදිරියට අපි අනිවාර්ය වශයෙන් මේ දේශපාලන වේදිකාව තුළ නැත්නම් දේශපාලන කරළිය තුළ අනිවාර්ය වශයෙන් සිංහලයාගේ බෞද්ධයාගේ ශුද්ධ ආරක්ෂාව පැවැත්ම සහ අභිවෘද්ධිය වෙනුවෙන් දෙනේ ඉන්න වැඩ කරන්න සමහරකට දේශපාලන පක්ෂයක නායකයෙක් වෙලා ඉස්සරහට එන්න අපි බලාපොරොත්තු වෙනවා ඉතාම නුදුරේදී. මහින්ද ගැන සිතන විට නොහෙක්වුණු රජෙකු පිළිබඳ තමන්ට මේ මොහොතේ සිහිපත් වන බවත් මහසෙන් රජු කලක උද්දච්චකමින් යුතුව රාජරාජ්‍ය මහාමාත්‍යාදීන් පුරෝහිතයන් දෙන උපදෙසක් පිළි නොගෙන අත්නෝමතිකව කටයුතු කරද්දී ඔහු ළඟම සිටි සෙන්පතියෙකුද යුද ප්‍රකාශ කළ බවත් ඥානසාර හිමි සිහිපත් කළා. මෛත්‍රීපාල සිරිසේන මහතාද එකී සෙන්පති ලෙස ක්‍රියා කළායෙකු බව උන්වහන්සේ මෙහිදී පැහැදිලි කළා. මහසෙන් කියන්නේ උද්දච්ච රජෙක්. උද්දච්ච රජේ ඇමතිවරු ඔහුගේ පුරෝහිතයෝ කියන කිසි දෙයක් උන්නේ කමකට ගත්තේ නැහැ. හැබැයි යාට ලං වෙලා හිටියා සංගමිත්‍ර කියලා ඉන්දියාවෙන් ආපු ඔත්තුකාරයෙක්. එයා කියන විදිහට තමයි රජා ඔක්කොම වැඩ කරේ. අන්තිමේදී මහසෙන් ළඟ හිටපු හොඳම සෙන්පතියා. මහසෙන් ළඟ හිටපු හොඳම සෙන්පති. මහසෙන් රජුරවන්ට එරෙහිව යුද ප්‍රකාශ. මම මේ පහුගිය මැතිවරණේ දකින්නෙත් රුදු 40ක් වැනි කාලයක් මම හිතන්නේ එකට දේශපාලනය කළා. මෛත්‍රීපාල සිරිසේන නැමැති ඇමතිතුමත් රජා එක්ක සටනට එනවා. කලාකරුවන් පිරිසක් ඊයේ නාරායන්පිට අභයාරාම විහාරස්ථානයේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඒ කම්කරු දිනයට ඔවුන් සංවිධානය කරන මැයි පෙළපාලිය පිළිබඳ දැනුවත් කිරීම සඳහා ලංකාවේ මේ මැයි පළවෙනිදා ප්‍රධාන රැලි තුනක් තියෙනවා. එකක් තමයි UNP එකේ තියෙන රැලිය, අනිත් එක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රැලිය, අනිත් එක වෘත්ති සමිතිය මගින් පවත්වන රැලිය. ඒතකොට මේකෙන් UNP විරෝධී රැලියට තමයි අපි සහභාගී වෙන්නේ. අපිට ශ්‍රී ලංකා පක්ෂයේ මැයි රැළිය UNP විරෝධී කියලා පේන්නේ නැහැ. මොකද UNP ආණ්ඩුවක නායකයා වෙලා ඉඳගෙන UNP විරෝධී රැළියක් පවත්වන්න බෑ. දැන් අපිට තියෙන ප්‍රශ්නේ තමයි ඊළඟ මැතිවරණයේදී ශ්‍රී ලංකා පක්ෂ සභාපතිතුමා ලංකා වර්තමාන ජනාධිපතිතුමා කොහොමද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද ප්‍රචාර රැළියකට නැගලා UNP එකට බයින්නේ. කලාකරුවන් කියන්නේ හැම දෙයකටම ඔළුව පහත් කරගෙන ඕනම දෙයක් Tamanට ඊළඟට ලැබෙන්න තියෙන ටෙලිනාට්‍ය හෝ Tamanට ඊළඟට ලැබෙන්න තියෙන චිත්‍රපට නිර්මාණය නැති වෙයි. Tamanගේ ටෙලිනාට්‍ය ඊළඟට ජාතික නාලිකාවක විකාශය කරගන්න බැරි වෙයි. Tamanට ඊළඟට තියෙන සංගීත ප්‍රසංගය නැති වෙයි කියලා ඕනම දෙයකට හේයි කියාගෙන ඔළුව නවාගෙන ඉන්න ඕන කලාකරුවෝ කියලා මම විශ්වාස කරන්නේ නැහැ. රටේ සත්‍ය වෙනුවෙන් හැමතිස්සෙම ඉදිරිපත් වෙන කලාකරුවන් තමයි මම දකින්නේ නියම කලාකරුවන් හැටියට. ඉතින් මම විශ්වාස කරනවා මේ වෙලාවේ අපේ කලාකරුවන් විශේෂයෙන්ම කොන්ද කෙලින් තියාගෙන ඉන්න කලාකරුවන් හැමෝම මේ වෙලාවේ සත්‍ය වෙනුවෙන් අපිත් එක්ක එකතු වෙයි කියලා හැමෝටම ආරාධනා කරනවා. විවෘත ආරාධනා කරනවා අපේ කලාකරුවන්ට එකතු වෙන්න කියලා. මොකද රටේ අපිට අපේ රටක් අපේම රටක් නැති වෙන
යුගයක් අපිට ඇවිල්ලා තියෙනවා. කලාව කරන්නත් අපිට අපේ රටක් ඉතුරු විය යුතුයි. ඒ කලාව කරන්න අපේ රට ඉතුරු කරගන්න ඕනේ. අද වෙනකොට වර්තමානයේ හසලක ගාමිණීගේ ස්ටැචු එක අයින් වෙලා තියෙනවා. ඔහු අපිට වීරයෙක්. සමහරක් වෙලාවට කෙනෙක් කියන්න පුළුවන් කවුද හසලක ගාමිණී කියලා. නමුත් මේ රටේ වසර 30ක් පුරාවටම තිබ්බ මේ ත්‍රස්තවාදයේදී මේ රට බේරගන්න බය නැතුව ඉදිරිපත් වුණු එක වීරයෙක් තමයි අපිට හසලක ගාමිණී. අපි සියලු වරප්‍රසාද පසෙකලා ඕනම අභියෝගයකට මුහුණ දෙන්න ලැහැස්ති කලා ශිල්පීන් 2015 මැයි 1 වෙනිදා පටන් ගන්නවා. අපි මෙතෙක් කල නොකරපු ඒ මැයි දිනේදී අපිත් එක පැත්තකින් කම්කරුවෝ අනිත් පැත්තෙන් අපිටත් ඓතිහාසික අසාධාරණයක් වෙලා තිනවා. ඒක අපි කියන තැන අපි කියන්නේ රටට මේක සිද්ධ වෙලා තියෙන හින්දායි අපි පාරට බහින්නේ 1 වෙනිදා වෙන්නේ. සහ විශේෂයෙන්ම අපි දන්නවා ජනවාරි මාසේ වෙනකොට ගත් තීරණ වැරදි බව දන්න ආදරණීය හිතවතුන්ට අපි ආරාධනා කරනවා. වැරදි නිවැරදි කර ගැනීමේ යුගයයි මේ ආරම්භෙන්නේ. අපිටත් දිනක වරදින්නට ඇති. ඒ නිසා ඔබ නැවත එන්න. ඔබ නැවත අපිත් සමග එකතු වෙන්න. අපි කිසි විටකත් ඔබට ගලක් හෝ මලක්කින් දමා ගසන්නේ නැහැ. මොකද අපි දැනන් හිටියා ටොයියන් බයියන් බවට පත් වෙන යුගය ඉතාමත් ළඟදී සිද්ධ වෙනවා කියලා. ඒ නිසා ඒ මා හිතනවා මැයි 1 වෙනිදාෙන් පටන් ගමු කියලා. කුවේට් ශ්‍රී ලංකා සංස්කෘතික සංගමයේ ගරු ලේකම් රංජිත් උක්කත්ත මහතා අභව ප්‍රාප්ත වී තිබෙනවා. දැන් කෙටි විරාමයක් විරාමෙන් අනතුරුව විදෙස් පුවත් බලාපොරොත්තු වන්න. දැන් විදෙස් පුවත්. නේපාලයේ ආශ්‍රිතව ඉදිරි කාලය තුලදීත් පසු කම්පන ඇතිවීමේ හැකියාවක් පවතින බව එරට භූ විෂමතා පිළිබඳ විශේෂඥයින් පවසා තිබෙනවා. ඒ අනුව ජනතාව ආරක්ෂාකාරී පිළිවෙත් තවදුරටත් අනුගමනය කළ යුතු බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ. එමෙන්ම මේ වන විට කත්මණ්ඩු අගනුවර පැවති ස්ථානයෙන් මීටර් 3ක් පමණ දකුණු දෙසට විස්ථාපනය වී ඇති බව කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ විශේෂඥයෙකු වන ජේම්ස් ජැක්සන් පවසනවා. එක්සත් රාජධානියේ ඩර්හැම් විශ්වවිද්‍යාලයේ පරීක්ෂණ කණ්ඩායම් අනාවරණය කළේ භූකම්පනයේ සිදු වූ කලාපය තුළ යම් ගිලා බැසීමක් පමණක් සිදු ඇති බවයි. සිදු භූ විපර්යාසය හේතුවෙන් එවරස්ට් කන්දේ උසේ වෙනසක් සිදු ඇද්දැයි කිව හැක්කේ චන්ද්‍රිකා දත්ත ලබා ගැනීමෙන් පමණක් බවයි පර්යේෂණ කණ්ඩායම පවසන්නේ. නේපාලයේ භූකම්පනයෙන් පුද්ගලයන් ලක්ෂ 80කට පමණ බලපෑම් සිදු ඇති අතර මියගිය සංඛ්‍යාව 5000 ඉක්මවා තිබෙනවා. එම ප්‍රමාණය දසදහස දක්වා ඉහළ යා හැකි බවයි ජගත් සංවිධානයේ වාර්තා පෙන්වා දෙන්නේ. තුවාලකරුවන් 8000ක් පමණ වන බව සඳහන්. කත්මණ්ඩු අගනුවර පමණක් සහන කඳවුරු 21ක් පවත්වාගෙන යන බව එරට මාධ්‍ය වාර්තා කළා. ඉකුත් සෙනසුරාදා නේපාලයේ කත්මණ්ඩු අගනුවර ආසන්නයේ සිදු එම භූකම්පනය රික්ටර් මාපක 7.9ක් ලෙස සටහන්ව තිබුණා. අමරිකානු ජනාධිපති බැරක් ඔබාමා විසින් පසුගිය දිනක වාර්ෂිකව පවත්වනු ලබන රාත්‍රී භෝජන සංග්‍රහයක් දවල මන්දිරයේදී පවත්වා තිබෙනවා. එම උත්සවයේදී ජනාධිපති ඔබාමා විසින් පවත්වනු ලැබූ කතාවක් තවත් පුද්ගලයෙකු විසින් හාස්‍යජනක ආකාරයට පරිවර්තනය කිරීම පැමිණ සිටි පිරිසට අපූර්ව අත්දැකීමක් වුණා. And that's why I invited Luther, my anger translator, to join me here tonight. Your lily white butts. In our fast-changing world, traditions like the White House Correspondents' Dinner are important. I mean, really? What is this dinner? And why am I required to come to it? Jeb Bush, do you really want to do this? Because despite our differences, we count on the press to shed light on the most important issues of the day. And we can count on Fox News to terrify old white people with some nonsense. Sharia law is coming to Cleveland. Run for the damn hills. Y'all's ridiculous. We won't always see eye to eye. Oh, and CNN, thank you so much for the wall-to-wall Ebola coverage. For 2 whole weeks, we were one step away from the Walking Dead. And then y'all got up and just moved on to the next thing. That was awesome. Oh, and by the way, just if you haven't noticed, you don't have Ebola. But I still deeply appreciate the work that you do. Y'all remember when I had that big old hole in the bottom of the Gulf of Mexico and then I plugged it? විරාමකින් අනතුරුව ක්‍රීඩා පුවත් බලාපොරොත්තු වන්න.
දැන් ක්‍රීඩා පුවත්. ක්‍රිකට් ආයතනයේ සභාපති තෝරා ගැනීම සඳහා සමාජික ඡන්ද විශාල ප්‍රමාණයක් පැවතීම ක්‍රීඩා සංවර්ධනයට බාධාවක් බව ක්‍රිකට් අතුරු කමිටුවේ සභාපති සිදත් වෙත්තමුනි මහතා පවසා තිබෙනවා. පසුගියදා අතුරු කමිටුවට එරෙහි සමාජික ක්‍රීඩා සංගම් සංවිධානය කළ හමුව පිළිබඳ අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා. කෙසේ වෙතත් සමාජික ක්‍රීඩා සංගම් සහ පාසල් ක්‍රිකට් සංගමය සමගද සහයෝගයෙන් කටයුතු කිරීමට තමන් සූදානම් බවයි හෙතම සඳහන් කර සිටියේ. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෙත්තමුනි මහතා ඒ බව ප්‍රකාශ කළා. ඒ සමගින් අදට නියමිත සියපත නිවුසන් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමාවට පත්වනවා. හෙට දිනේදීත් හමු වෙමු. ඔබට සුබ රාත්‍රියක්.